සාදරයෙන් පිළිගන්නවා Voice Girl YouTube channel එකට. කතාව බලන්න කලින් අප subscribe කරන්නත් අමතක කරන්න එපා. ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ මිලක්කතිස්ස නමින් වැද්දෙකු සිටියා. මේ වැද්දේ මිනිසාගේ රක්ෂාව වුණේ සතුන් මැරීම. මොහු සතුන් මැරුවේ උගුල් අටවලා. ඉතින් මෙහෙම කැලේ සෑම තැනකම උගුල් 100 ගණනක් අටවනවා. පසුවදාට උගුල් වලට හසුවේ ඇති සතුන් මැරීමට යනවා. ඉතින් මේ උගුල් වලට 100 ගණනක් සතුන් අහු වෙනවා. මේ විදියට බොහෝ කාලයක පටන් මොහු සතුන් මරමින් ජීවත් වුණා. ඒ වන විටත් මොහු කුසල් අකුසල් හඳුනගෙන තිබුණේ නැහැ. තෙරුවන් සරණ ගිහින් තිබුණේ නැහැ. ඔන්න ඉතින් මේ වැද්දේ මිනිසා වෙනදා වගේම දහවල් වරුවේ උගුල් 100 ගණනක් අටවලා පහවදා කැලයට ගිහින් සතුන් අහු වෙලාද බැලුවා. සතුන් 100 ගණනක් මේ උගුල් වලට හසු වෙලා හිටියා. ඔහු එදා ඒ සතුන්ගෙන් එක සතෙකු පමණක් උගුලෙන් ලිහාගෙන ඒ සතාව මරලා කැලේට වෙලාම ගිනි මැලයක් ගසාගෙන මස් පුලුස්සාගෙන කෑවා. ඉතිරි මස් ටික කදක බැදගෙන කැලෙන් එළියට ආවා. මේ වෙලාවේ මේ වැද්දේ මිනිසාට උහුල ගන්න බැරි දිය පිපාසයක් ආවා. වතුර ටිකක් බොන්න තැනක් තියෙනවද කියලා වටපිට බැලුවා. නමුත් අහලකවත් ඇලක් ගඟක් තිබුණේ නැහැ. මොහු මස් කදත් බිමින් තියලා තවත් හොඳින් වටපිට විපරම් කරලා බැලුවා. එවිට ඔහු දුටුවා ඒ කිට්ටුවම ආරණ්‍යයක් තියෙනවා. ඒක ඉතාමත් පැරණි ආරණ්‍යයක්. මහා දිය පිපාසයේ සිටිය වැද්දා ඉක්මන් කරලා අර ආරණ්‍ය දෙසට දුවගෙන ගියා. මේ වෙලාවේ අර ආරණ්‍යයේ හිටිය ස්වාමින් වහන්සේ නමක්. දහවල් වත්පිළිවෙත් කර පැන් කලවලට පැන් පුරවා එලි මහනේ සක්මන් කරමින් හිටියා. උන්වහන්සේ සිත දියුණු කරපු රහතන් වහන්සේ නමක්. වැදි මිනිසා ආරණ්‍ය ඉදිරිපිටට පැමිණ ස්වාමින් වහන්සේට කතා කළා. ස්වාමීනී, මට හරීම දිය පිපාසයි. මට බොන්ට වතුර ටිකක් එහෙම නැද්ද? පින්වත, ඔතනින් එහා පැත්තට වෙන්න තියෙන්නේ පැන් තබන ශාලාවයි. එහි ඇති කලවල වතුර තිබෙනවා. ඔබ ගොස් ඇතිතරම් පානය කරන්න. උන්වහන්සේ එසේ කිව් පසු වැදි මිනිසා එම ශාලාවට ගොස් එහි වසා තිබූ එක කලයක් විවෘත කර බැලුවා. නමුත් එහි වතුර පොදක්වත් තිබුණේ නැහැ. පසුව ඔහු දෙවෙනි කලය ඇර බැලුවා. එහිත් වතුර පොදක්වත් තිබුණේ නැහැ. දෙවෙනි කලයත් ඇර බැලුවා. එයත් එහෙමයි. මේ විදියට එතන තිබූ කල 10ම ඇරලා බැලුවා. නමුත් වතුර බිඳක්වත් එහි තිබුණේ නැහැ. පසුව මේ වැදි මිනිසාට හොඳටම කේන්ති ගියා. කේන්තියෙන් ස්වාමින් වහන්සේ අසලට බැනවදිමින් ආවා. මුන් වහන්සේලා හිස මුඩු කරන් මහන වෙලා සිවුරු පොරවාගෙන එළී සක්මන් කර කර ඉන්නවා. වතුර පොදක් තියෙනව දරුමතර මේ බොන්නවත්. මේ ශ්‍රමණයින් ඉන්න තැනක වතුර ඩිංගිත්තක්වත් තියෙන්න ඕන නේද? ඉතින් මුන් වහන්සේලා මොකද්ද මේ කරන මහනකම? වැද්දාගේ මෙබස් ඇසූ ස්වාමින් වහන්සේ කල්පනා කරන්න වුණා. මම මේ දවල් කල සියල්ලටම වතුර පුරවලානේ ආවේ. පින්වත, ඔය පැන් ශාලාවේ කල 10ක වතුර තිබුණා. ගිහින් බලන්න වතුර ඇති. අනේ ස්වාමීනි, මම මේ බය තමයි කියන්නේ. එහි ඇති වතුරක් නෑ. මේන් පුදුමයටපත් ස්වාමින් වහන්සේ වැද්දාවත් කැටුව පැන් ශාලාවට ගොඩ වුණා. උන්වහන්සේ පළමු පැන් කලය විවර කර බැලුවා. කලින් එකක්ම පැන් පිරී තිබුණා. දෙවෙනි කලයත් ඇර බැලුවා. එහිත් ඒ ලෙසින්ම පැන් පිරී තිබුණා. කල 10ම ඇර බැලුවා. සියලුම කලවල පැන් පිරී තිබුණා. පින්වත, මේ තියෙන්නේ වතුර. මේකෙන් ඔබ ඇතිතරම් බොන්න එපැයි. මේ සිදුවීමෙන් බියටපත් වැදි මිනිසා, ස්වාමීනි, මං මේ දැන් ඔය කල 10ම ඇරලා බලලා ආවේ. ඕ වගේ හැබෑටම වතුර තිබෙනවද? පසුව ස්වාමීන් වහන්සේ විසින්ම වැද්දාගේ දෝතට වතුර වැත් කෙරුවා. වැද්දාට හොඳටම පිපාසයි. අර කලේ තිබුණ වතුර සියල්ලම පිපාසයට බීගෙන ගියා.
පුදුමයක්. කලේම වතුර බීවත් වැද්දාගේ පිපාසය අල්ප මාත්‍රයක්වත් අඩු වුණේ නෑ. අනේ ස්වාමීනි මට තව පිපාසයි නොවේ. පසුව උන්වහන්සේ දෙවෙනි කලෙත් වතුර බීමට දුන්නා. ඒ කලේ සිඳිනකම්ම වතුර බිව්වා. ඒත් පිපාසය අඩු වුණේ නෑ. අනේ ස්වාමීනි මගේ පිපාසය අඩු වෙන්නෙම නෑ නොවේ. ඇයි දන්නේ නෑ. පින්වත ඒකට කාරි නෑ. ඇති තරම් වතුර බොන්ට. කියා අනෙක් කලෙත් රැගෙන වතුර දුන්නා. නමුත් තවමත් වැද්දාගේ දිව ගිලෙන තරමේ පිපාසයක් තිබෙනවා. මේ ආකාරයට අර කල 10ම වතුර ඉවර වෙනකම් පානය කළා. අනේ ස්වාමීනි මන් දැන් මේ කල 10ක වතුර බීවා. කල 10ක වතුර බීලත් මගේ පිපාසය අඩු වුණේ නෑනේ. මට කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ. වැද්දාගේ ඒ කතාව ඇසූ තෙරුන් වහන්සේ ඔහුගෙන් ප්‍රශ්න කළා. පින්වත ඔබ මොන වගේ ජීවිතයක්ද ගත කරන්නේ? ඔබ මොන වගේ රක්ෂාවක්ද කරන්නේ? අනේ ස්වාමීනි මං හොඳ රක්ෂාවක් කරන මිනිහෙක් නන් නෙවෙයි. මං කුඩා කර සිටම පුරුදු වුණේ සතුන් මරන්ටයි. මං මේ සතුන් මැරීමෙන් ජීවත් වෙන්නේ. මං දවසට 100 ගාණක් උගුල් අටවර සතුන් මරනවා. මේ දැනුත් මා උඹලට අසවුණු සතෙක් මරාගෙන කැලේදිම පුච්චගෙන කාලා ඉතුරු මස් ටික කද්ද බැද්දගෙන ආවේ. ඒ එනකොටම තමයි මට මේ දිය පිපාසය ආවේ. පිපාසය උලගන්ට බැරිම තැන මස් කදක් ඉතනෙම දාලා මම මේ ආරණ්‍යයට ආවා. අර තෙරුන් වහන්සේ සුළු මොහොතක් වැද්දා දෙස බලා සිටියා. පසුව මෙහෙම කිව්වා. බොහෝම බරපතලයි ඔබේ කර්ම විපාකය. ඔබ අවුරුදු ගාණක්ම අකුසල් කරලා තියෙනවා. සත්තු මරලා තියෙනවා. ඔබ බිහිසුණු දෙයක් රැස් කරගෙන ඉවරයි. මෙහි බරපතලකම කුපමනද කියනවා නම් ඔබ මේ ජීවත් සිටියදීම ප්‍රේතයෙක් දැන්. ස්වාමීන් වහන්සේගේ මිබස් ඇසූ වැද්දා බිය වුණා. දහදිය දැම්මා. තැති ගත්තා. පසුව ස්වාමීන් වහන්සේ ළඟ වැඳ වැටුණා. අනේ ස්වාමීනි මට පිහිටක් ගන්නටම බැරිද? පින්වත ඔබට එකම එක පිහිටක් තිබෙනවා. ඔබ සියල්ල අතහැරලා බුද්ධ ශාසනයේ පුළුවන් නම් මහාන වෙන්න. වෙන නම් ඔබට පිහිටක් නැහැ. ඔබ නිරයට කැප වෙලා ඉන්නේ. අනේ ස්වාමීනි මම මේ ඔක්කොම අත්හරිනවා. මට මොහොතක් දෙන්න ස්වාමීනි. කියා ඉක්මනින් කැලයට දිව ගියා. පසුව අර උගුල් වලට හසු වී සිටි 100 ගණන් සතුන් නිදහස් කර ඇරියා. සතුන් නිදහස් වුණා. පසුව වැද්දා නැවතත් ආරණ්‍යයට ගියා. අනතුරුව ස්වාමීන් වහන්සේ පැවසූ පරිද්දෙන් උන්වහන්සේ ළඟ මහාන වුණා. ඇත්තෙන්ම මේ වැදි මිනිසා මැදි වයසේ පසුවන්නේ. අවුරුදු 15ක් 20ක් සතුන් මරා මහාන වුණා. දැන් උන්වහන්සේ තවම සාමණේර කෙනෙක්. උපසම්පදාව ලබා තිබුණේ නැහැ. උන්වහන්සේ දැන් සිල් ගුණ දම් රැකගෙන සිටියා. දිනක් උන්වහන්සේ භාවනා කිරීමට දැස් පියාගත්තා. නමුත් උන්වහන්සේගේ සිත එක මොහොතක්වත් එකඟ වෙන්නේ නැහැ. අතීත සිදුවීම් සියල්ල මතකෙට එනවා. උගුල් අටවපු ආකාරය, සතුන් මරපු ආකාරය, ඒ සතුන් මැරෙන මොහොතේ උන්ගේ විලාප හඬ, ලේ වැగిරුණු හැටි සියල්ල සිහි වෙනවා. දවස පුරාම භාවනා කිරීමට හැදුවත් උන්වහන්සේට එය කිරීමට නොහැකි වුණා. බැරිම තැන උන්වහන්සේ කල්පනා කර මම මේ වැඩේ අත්හරිනවා කියලා අර රහතන් වහන්සේ ළඟට ගියා. ස්වාමීනි මට මේක කරගන්න බෑ. මම භාවනා කරන්න යද්දි මට මං කරපු සියලු අකුසල් මතක් වෙනවා. මට හිත දමනය කරගන්න බෑ ස්වාමීනි. දැන් කරන්න දෙයක් නැහැ. මේ බුද්ධ ශාසනයේ කොහොම හරි යෙදෙන්න. දැන් නම් වෙන විසඳුමක් ඔබට නැහැ. ඔබට මේක ආපහු හැරෙන්න පුළුවන් ගමනක් නෙවෙයි. එවිට නැවතත් සාමණේරයන් වහන්සේ භාවනා කරන්න ගියා. ඒත් පළක් නැහැ. සිත එකග වෙන්නෙම නැහැ. නැවතත් උන්වහන්සේ රහතන් වහන්සේ හමු වී අනේ ස්වාමීනි මට මේක කරගන්න බෑ. මං තීරණයක් ගත්තා. මං ගෙදර යනවා. මට මේ වගකීම කරගන්න බෑ. පසුව මහතෙරුන් වහන්සේ සාමණේරයන් වහන්සේගේ ගමන නැවැත්තුවා. නෑ. ඔබ ගෙදර යන්න එපා.
භාවනා කරන්න බැරි වුණාට කමක් නැහැ. වත්පිළිවෙත් කරගන්න පුළුවන්ද? අතු ගන්න, කුටි හදන්න, දර හොයන්න වගේ. එහෙමයි ස්වාමීනි. මට වත්පිළිවෙත් කරන්න පුළුවන්. හොඳයි එහෙනම්. මේ කැලේ දර කොටන් තියෙනවා නම් ඒ සියල්ල එකතු කරන්න. පසුව සාමණේරයන් වහන්සේ දර කොටන් එකතු කරන්න කැලේට ගියා. නමුත් වියලි දර කොටන් හමු වුණේ නැති නිසා කුටියක් හදන්න වෙන්න ඇති සිතා ගස් කපා අමුදර කොටන් එකතු කරා. පසුව තමන්ගේ උපාධ්‍යයන් වහන්සේ වෙත ගියා. ස්වාමීනි, කැලේ වේරිච්ච දර කොටන් හොයන්න නෑ. අමුදර කොටන් මං එකතු කරා. කුටියක් හදන්න ප්‍රමාණවත්. නෑ, කුටියක් හදන්න එපා. ඔය දර සියල්ල එක ගොඩකට ගහන්න. සාමණේරයන් වහන්සේ දර සියල්ල එක ගොඩකට ගසා නැවත උපාධ්‍යයන් වහන්සේ වෙත ගොස් පැවසුවා. භික්ෂුව, දැන් ඔබ එක දෙයක් කරන්න. ඔය දර ගොඩ හතර පැත්තෙන්ම ගිනි තියන්න. සාමණේරයන් වහන්සේ තමන්ගේ උපාධ්‍යයන්න් වහන්සේගෙන් මේ දර ගිනි තැබීමට හේතුව කුමක්දැයි ප්‍රශ්න කළේ නෑ. උපාධ්‍යයන්න් වහන්සේ කියන දේ පිළිවෙලින්ම කළා. අනතුරුව උන් වහන්සේ ගිනි පෙනෙල්ලක් රැගෙන දර ගොඩට ගිනි තියන්න උත්සාහ කළා. නමුත් බැරි වුණා. දර සියල්ල අමුයි, තෙතයි, ගිනි ගන්නෙ නෑ. සාමණේරයන් වහන්සේ අමු දර ගොඩට ගිනි තියන්න උත්සාහ කරන ආකාරය ඈත සිට උපාධ්‍යයන්න් වහන්සේ බලා සිටියා. මොකද මේ ඇවැත්මි ඕක ගිනි ගන්නේ නැත්ද? ස්වාමීනි, හතර පැත්තෙන් ගිනි තිබ්බා. ඒත් ගිනි ගන්නෙ නෑ. මේවා මුයි තෙත බරිතයි. හොඳයි. එහෙනම් ඔබ පැත්තකට වෙලා බලා සිටින්න. සිදු වූයේ ආශ්චර්යකි. රහතන් වහන්සේ ඊර්දියෙන් මහ පොළව දෙපෑ කර නිරයෙන් එක ගිනි පුළුඟක් අරගත්තා. ඒ ගිනි පුළුඟ අර අමුදර ගොඩ උඩට දැම්මා. ඒ දාපු සැනින්ම පිටුරු ගොඩකට ගිනි ඇවිලුණාසේ අර අමුදර ගොඩ ගිනි ගත්තා. මේ දුටු සාමණේරයන් වහන්සේගේ ලොමු ඩැහැගැන්නුණා. බියට පත් වුණා. භික්ෂුව, දුටුවාද? එසේ ස්වාමීනි, මා දුටුවා. භික්ෂුව, ඔය නිරයෙන්ගත් එක් ගිනි පුළුඟක් පමණයි. නිරයේ සියලු කිරි ජාලාව නොවේයි. දුටුවාද ඒ ගිනි පුළුඟේ තේජස? ඔබත් ඒ නිරේටමයි කැප වෙලා ඉන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ යෙදෙන්න. බියට පත් වූ සාමණේරයන් වහන්සේ සිවුරු වරින අදහස අත්හැරියා. බුද්ධ ශාසනයේ යෙදෙන බව අදිටන් කරගත්තා. උන්වහන්සේ මහා වීරයක් ගෙන භාවනා කරන්න පටන් ගත්තා. දහවල් තිස්සේම සක්මන් කරමින් භාවනා කරා. රාත්‍රියේදී පොකුණට කකුල් දෙක දමාගෙන භාවනා කළා. ඒත් නිදිමත එන අවස්ථාවලදී පිටුරු වලින් දරණුවක් සාදා එය වතුරේ පෙඟෙන්නට තබා හිසේ තබාගෙන භාවනා කරමින් වීරිය වැඩුවා. නමුත් උන්වහන්සේගේ හිත එකඟ වෙන්නෙම නෑ. රහතන් වහන්සේ මේ සාමණේරයන් වහන්සේ දෙස සතුටු සිතින් බලා සිටියා. උන්වහන්සේ වීරිය ගන්නා ආකාරය දෙස බලා මේ ගාථාව පැවසුවා. වීරිය ආරම්භන්න, කෙලෙසුන්ගෙන් නික්ම යන්න, මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ යෙදෙන්න. මහා දැවැන්ත හස්ති රාජේ බටදඬු වලින් කරපු ගෙයක් සුණු විසුණු කරන්නා වගේ කෙලෙස් සේනාව සුණු විසුණු කරන්න. උපාධ්‍යානන් වහන්සේ පැවසූ මේ ගාථාව අර වීරිය වඩමින් සිටි සාමණේරයන් වහන්සේට ඇසුණා. එවෙලේම උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණා. ශාස්ත්‍රූන් වහන්සේ ඒකාන්තයෙන්ම මේ ගාථා රත්නය වදාරන්න ඇත්තේ මාවැනි වීරිය වඩන කෙනෙක් අරඹයා තමයි කියලා සාමණේරයන් වහන්සේට සිතුණා. බුදුරජාණන් වහන්සේ අරඹයා ප්‍රීතිය උපන්නා. හිත එකඟ වුණා. වීරිය කළා. අරහත්වයට පත් වුණා. මේ ලංකාවේ වැඩ සිටියේ රහතන් වහන්සේ නමක්. නිරයට කැපවී සිටිය පුද්ගලයා බුද්ධ ශාසනයේ යෙදිලා මුනිවරයෙක් වුණා. රහතන් වහන්සේ නමක් වුණා. ලෝකේ ජය ගත්තා. යම් කිසි කෙනෙක් මේ ධර්ම විනයේ
අප්‍රමාදීව වාසය කරනවා නම් ඔහු මේ ජාති ජරා මරණ ආදී සංසාරයේ ප්‍රහාණය කරලා සියලු දුක් කෙලවර කරනවා. අද කතාව ලස්සනයි නම් ලයික් එකක් දායන්නත් අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.